ඔන්න ආදාරන් එනවා දැක්කත් රස මතක් වෙන රසම රස බත් එකක්. සාමාන්‍යයෙන් රයිස් එකක් හැදුවත් ඒක කන්න අපි ගොඩක් ಜಾති හදන්න ඕනේනේ. හැබැයි මේ බත් එක මේ විදිහට හැදුවොත් නම් ඔයාට හොදි හදන්න ඕන වෙන්නේ නැහැ. වෙන ಜಾති මුකුත් නැතුව මේ බත් එක කන්න පුළුවන්. ඒ වගේම තමයි හරිම ලේසියි විනාඩි 10ක් වගේ යද්දි මේ බත් එක හදා ගන්න ඔයාට පුළුවන්. උදේට පරක්කු වෙච්ච දවසට වගේ වුණත් හරිම ලේසියෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි පොඩ්ඩෝ ඉන්න ගෙදරකට නම් පොඩ්ඩ ගොඩාක් ආසයි මේ වගේ බත් ජාති විවිධ විදිහට හදලා කන්න. ඉතින් අද අරන් ආවා චිකන් දාලා හදාගන්න පුළුවන් මේ විදිහේ රසම රස බත් එකක්. මේක ටිකක් බිරියානි වගේ. හැබැයි බිරියානි හදන්න වගේ ගොඩක් මහන්සි වෙන්න ඕනේ නැහැ. අනිත් එක තමයි කිරි දාන්න ඕන වෙන්නෙත් නැහැ. අමුද්‍රව්‍යත් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ රසම රස බත් එක හදාගන්නේ කියලා. අද මම වෙනසකටත් එක්ක මේ බත් එක හදාගන්න බාස්මති හාල් ටිකක්. මෙතන හාල් ග්‍රෑම් 500කට පොඩ්ඩක් වැඩියෙන් තියෙනවා. මේ තියෙන මම ලෑස්ති කරගත්ත අනිත් අමුද්‍රව්‍ය ටික. ලුණු ගෙඩි දෙකක්, කරපෙන්චයිති දෙකක්, අමුමිරිස් කරල් දෙකක්, ඒ වගේම මම ගත්තා කොච්චි කරල් දෙකකොත්. සුදු ලුණු පික් 3-4කොත් සුද්ධ කරලා තියාගත්තා. රම්පේ කොළ කෑල්ලක්, සේර කෑල්ලක්, ඒ වගේම මම අරන් තියෙනවා කරඳ පුංගු කරල් 3ක්. චිකන් ග්‍රෑම් 500ක් විතර මම අරන් තියෙනවා මෙතන. ඒක ගොඩක් පොඩි කෑලි වලට කපා ගත්තා. මොකද අපි බත් එකට දාලාමනේ මේක හදන්නේ. මුලින්ම මම ලුණු ගෙඩි දෙක අරගෙන මේ විදිහට දෙකට පළලා ටිකක් මහත කෑලි හිටින්න කපා ගත්තා. ඊට පස්සේ කොච්චි කරල් දෙකයි අමමිරිස් කරල් දෙකත් මේ විදිහට කපා ගත්තා. රම්පේ කොළ කෑල්ලත් ටිකක් පොඩිවට ඉරලා තියාගත්තා. මොකද බත් එක ගොඩක් සුවඳයි රම්පේ දැම්මහම. ඊට පස්සේ මම සුද්ධ කරලා තියාගත්ත සුදු ලුණු බික් 3-4ත් ටිකක් හීනියට මෙන්න මේ විදිහට කපා ගත්තා. දැන් අපි මේ බත් එක හදන්න තමයි යන්නේ. මම ලිප පත්තු කරලා වළඳක් ලිපට තියාගත්තා. බත් එක උයන්න පුළුවන් වළඳක් ඔයා මේකට තියාගන්න. මොකද අපිට එක වළඳයි මේක හදන්න ඕන වෙන්නේ. මුලින්ම මම වළඳ රත් වේගෙන එනකොට ඒකට පොල් තෙල් ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ බටර් පොඩ්ඩකුත් එකතු කරගත්තා. බටර් ටිකත් හොඳට රත් වුණාට පස්සේ මම එකතු කරගත්තා අපි මේ කපාගත්ත ಜಾති ටික. ඊට පස්සේ මේ ලුණු ටික ටිකක් බැදීගෙන එනකොට සුදු ලුණු ටිකත් මම එකතු කරගත්තා. රම්පේ කොළ ටිකයි කන්නද මුගු කරල් දෙකයිත් එකතු කරගත්තා මේකටම. අපි මේ ලුණු ටික තෙලේ ටිකක් බැදෙන්න දෙන්න ඕනේ. මේක බැදෙද්දි හරිම සුවඳයි. මම කොච්චිත් දාපු නිසා මේක තවත් සුවඳයි. සැරානුම ඔයාට කොච්චි හැම එකතු කරගන්න පුළුවන්. කොච්චි අවශ්‍යම නැහැ. ඊට පස්සේ මම පොඩිවට කපාගත්ත චිකන් ටිකත් මේකටම එකතු කරගත්තා. දැන් අපි මේ චිකන් ටිකයි ලුණු ටිකයි ඔක්කොම එකට මේ තෙලේ බැදෙන්න චුට්ටක් වෙලා තියාගමු. ඒ අතර පාරේ මම එකතු කරගත්ත ලුණු කුඩු ටිකක්. මේ එකතු කරේ අමු පහේ. අමු පහේ ටිකක් වැඩියෙන් එකතු කරගත්තට ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේකට බිරියානි මික්ස්චර් උනත් එකතු කරගන්න පුළුවන්. හැබැයි මම අද නම් එකතු කරේ අමු පහේ විතරයි. ඊට පස්සේ ඒකටම මම කහ කුඩු පොඩ්ඩකොත් එකතු කරගත්තා. මේ එකතු කරේ ගම්බිරිස් කුඩු ටිකක්. දැන් අපි ආයෙත් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකටම මිරිස් කුඩු පොඩ්ඩකුත් එකතු කරගත්තා. මිරිස් කුඩු නම් ගොඩක් වැඩි කරගන්න එපා. බොහොම පොඩ්ඩක් දාගන්න. චිකන් ටික හොඳටම තැම්බුණාට පස්සේ මම එකතු කරගත්තා හාල් ටික හොදලා වතුර පෙරන්න අවශ්‍ය නැහැ. මොකද අපි මේකටම දාලා තමයි බත් එක්ක උයාගන්නේ. බිරියානි උයද්දි නම් ගොඩක් අය කියනවා හාල් ටික වෙනම තම්බලා ටිකක් තැම්බුණාට පස්සේ තමයි මේකට එකතු කරගන්න ඕනි කියලා. හැබැයි ඇත්තටම එහෙම ඕන වෙන්නේ නැහැ. ඔන්න බලන්නකෝ මම මේ උයන විදිහ මේ විදිහට එවුවත් ඔයාලට මේක හොඳට හදාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවශ්‍ය කාරණට වතුර එකතු කරගන්න. මම සාමාන්‍යයෙන් බත් එක්ක උයනට වැඩිය වතුර පොඩ්ඩක් වැඩියෙන් තිබ්බා. මොකද මේ පහේ ගතියත් එක්කනේ බත් එක උයන්නේ අපි. ඊට පස්සේ විනාඩි 10ක් විතර හොඳට මේ බත් එක උයාගත්තා. මේ තියෙන්නේ මේ විදිහට මම උයාගත්ත බත් එක. හාල්ලට හොඳට තැම්බිලාද කියලා බලලා අපි මේක හොඳට කූරු ගා ගන්න ඕනේ. මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත බත් එක. ඉතින් මම මේක සර්ව් කරන්න වෙනම බෝල් එකකට දාලා ලස්සනට තියාගත්තා. ඇත්තටම මේ බත් එක ගොඩාක් රසයි. වලන් ගොඩක් කිලුට වෙන්නෙත් නෑ. එක වලඳයි ඕන වෙන්නේ මේ බත් එක උයා ගන්න. ඉතින් බෝඩිමේ ඉන්න අයට වගේම උදේට ලේසියෙන් හදාගන්න පුළුවන් බත් එකක් තමයි මේ. ඉතින් මේ වගේ තවත් රසම රස කෑම හදන විදිහ ඔයාලට අරගෙන එන්නම්. යමි කිචන් YouTube channel එක subscribe කරලා තියාගන්න.